කුවේට් රාජ්‍යයෙන් අදත් අපිට අතිවිශේෂ පුවතක් වාර්තා වෙනවා. මේ පුවත වාර්තා වන්නේ කබඩ් ප්‍රදේශයේ. ඉතින් මෙවැනි පුවත් ඔයාලට නිරන්තරයෙන් රැගෙන එන කුවේට් ටුඩේ නිවුස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු බලමු මොකක්ද මේ පුවත කියලා. කුවේට් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා කුවේට් රාජ්‍ය දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස සාමාන්‍ය ආරක්ෂක අංශය සහ ජහරා ආණ්ඩුකාර ආරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කුවේට් මහනගර සභාව සමග එක් වී අති දැවැන්ත වැටලීම් මාලාවක් කබඩ් ප්‍රදේශයේ සිදු කර බව තමයි විදේශ මාධ්‍ය උපුටා දක්වමින් කුවේට්හි අරබ් ටයිම්ස් පුවත් මූලාශ්‍රය වාර්තා කරලා තිබෙන්නේ. මෙම වැටලීමේදී බලපත්‍ර රහිත සහ නීති විරෝධී తాවකාලික ව්‍යුහයන් කියලා කියන්නේ ව්‍යාපාර ඉලක්ක කරගනිමින් පැවැත් වූ බවයි වාර්තා කරන්නේ. මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස පදිංචිය සහ කම්කරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඔවුන් අධිකරණ කටයුතු වෙත යොමු කළ බවත් සඳහන් කරනවා. මීට අමතරව විවිධ නීති විරෝධී ද්‍රව්‍ය සහ මත්පැන් සමග ගිනි අවි 6ක් සහ පතොරම් 100ක් අත්අඩංගුවට ගන්නා ලදී. රාජ්‍ය දේපල ආක්‍රමණය කිරීම ඉවත් කිරීමේ අඛණ්ඩ උත්සාහයක කොටසක් ලෙස රෙගුලාසි උල්ලංඝනය කළ බලපත්‍ර රහිත ව්‍යාපාරයන් කීපයක්ද නගර සභාව විසින් ඉවත් කරන ලදී. සියලු ආකාරයේ උල්ලංඝනයන් මැඩ පැවැත්වීම සහ සමාජයේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා වන උපාය මාර්ගික සැලසුම්වල කොටසක් ලෙස ඒකාබද්ධ ආරක්ෂක ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිය අඛණ්ඩ කැපවීම මෙහිදී ප්‍රදර්ශනය කළ බවයි මෙම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ.